සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ නියෝ වේව් වල බේසික්ම දේවල් ටික. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මුලින්ම අපිට කතා කරන්න තියෙනවා ජෙනරල් කන්සෙප්ට් යටතේ වේව් එකක් කියන්නේ මොකක්ද කියලා. අපි බලමු මොකක්ද වේව් එකක් කියන්නේ කියලා. වේව් එකක් කියන්නේ යම් කිසි කාලයක් තුළ අගෙහි නැත්නම් මිලෙහි සිදුවන වෙනස්කම. අන්න ඒකට තමයි වේව් එකක් කියන්නේ. අපි බලමු පළවෙනි chart එකේ මොකක්ද තියෙන්නේ කියලා. පළවෙනි එකේ තියෙනවා මාකට් එක මෙන්න මෙතන මේ ස්ථානයේ ඉඳගෙන මෙන්න මේ ස්ථානය දක්වා චලනය වෙලා තියෙනවා. එතකොට ඔයාලට මේ chart එක බැලුවට පස්සේ අපිට කියන්න පුළුවන් මෙතන මාකට් එක උඩ ඉඳන් පහළට ඇවිල්ලා. ඒ කියන්නේ මාකට් එක සෙල් වෙලා තියෙනවා. ඒ සෙල් වෙලා තියෙන එකේ ඒ සෙල් වෙලා තියෙන එකට යම්කිසි කාලයකුත් ගිහිල්ලා තියනවා නේද? මෙතන ඉඳගෙන මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ ස්ථානයට යන්න යම්කිසි කාලයක් ගත වෙලා තියෙනවා කියලා ඔයාලට පේනවා. එහෙනම් පළවෙනි chart එකේ විදිහට වේව් එකක් වෙන්න නැත්නම් possible movement එකක් වෙන්න අගෙහි වෙනසකුත් තියෙන්න ඕනේ. කාලයේ වෙනසකුත් තියෙන්න ඕනේ. පැහැදිලිද? හරි. අපි දෙවෙනි chart එක බලමු. දෙවෙනි chart එකේ මොකක්ද වෙලා තියෙන්නේ? ප්‍රයිස් එක එකම ලෙවල් එකේ තියෙනවා. මේ ප්‍රයිස් එක එකම ලෙවල් එකේ තියෙනවා. හැබැයි ඒ වුණාට කාලයක් ගිහිල්ලා නේද? එකම ලෙවල් එකේ වුණාට කාලයක් ගිහිල්ලානේ. අන්න ඒකටත් අපිට possible movement එකක් කියලා හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව බලමු. තුන්වෙනි අවස්ථාවේ මොකක්ද වෙලා තියෙන්නේ? ප්‍රයිස් එක වැඩි වෙලා තියෙනවා. මේ යම් කිසි අගයකින් ඉඳන් තවත් අගයකට ගිහිල්ලා තියෙනවා. ප්‍රයිස් එක වැඩි වෙලා තියෙනවා. හැබැයි කාලයක් ගිහිල්ලා නැහැ. අන්න ඒ වගේ ඒවා අපි වේව් එකක් කියලා හඳුන්වන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් impossible movement කියලා අපි හඳුන්වනවා. හරි. ඊගා මාතෘකාව වලට යන්න කලින් අපි බලමු මොනෝ වේව් මේ නියෝ වේව් chart එක එහෙම නැත්නම් cash data indicator එක අපි කොහොමද අපේ මේ trading view එකකට add කරගන්නේ කියලා. හරි. ඔයාලා දැන් trading view එක පේනවා ඇත්තේ. ඒක ඔයාලා ඉන්ඩිකේටර් ඇඩ් කරගන්න එකට ගිහිල්ලා මෙතන සර්ච් කරන්න capital N capital E simple O ගහුවට පස්සේ ඔයාලට මෙතන පේන්නනවා ඇති epic elliott කියලා එකක් යටතේ තියෙනවා chart එකක්. ඒක ඔයාලගේ favorite list එකට ඇඩ් කරගන්න. අපි දාලා බලමු කොහොමද chart එක පෙන්වන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි ඔයාලා නියෝ වේව් chart එක මුලින්ම දාගත්තට පස්සේ පෙන්වන්නේ. දැන් මේකේ setting ටිකක් තියෙනවා හදාගන්න. ඒ දේවල් ගැන අපි බලමු. ඒක ඩබල් ක්ලික් කරාට පස්සේ ඔයාලට setting එක හදාගන්න පුළුවන්. එතන මුලින්ම මෙතන background color කියන එක ඔයාලා අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ table එකක් තියෙනවා. ඒ table එකත් අයින් කරගන්න ඕනේ. මෙතන table කියලා එකක් තියෙනවා. ඒක අයින් කරගන්න. ඊට පස්සේ input එක යටතේ තියෙනවා මෙතන ඔයාලට ඕන color එකක් මාරු කරගත්ත හැකි. ඔයාලා කැමති විදිහට ඒක දාගන්න. ඊට පස්සේ මෙතන උඩම තියෙනවා cash data period කියලා. අන්න ඒකේ තියෙනවා 30 කියලා. අන්න ඒක සාමාන්‍යයෙන් කට්ටිය කවුන්ට් කරන්නේ 6 කියන එක යටතේ. තවත් වෙලාවකට 15 කියන එක පාවිච්චි කරන කට්ටිය ඉන්නවා. ඒක ඔයාලා කැමති විදිහට ඔයාලට ඉස්සරහට තේරෙයි ඒක මාරු කරගන්න ඕනේ කොහොමද කියලා. ඒක ඔයාලා කැමති විදිහට මාරු කරගන්න. හරි. දැන් මම මෙතන 6 දාලා ඕකේ කරන්න. අපි 15 දාලා බලමු කොහොමද පෙන්වන්නේ කියලා. 6 දැම්මම මෙන්න මේ විදිහට තමයි මේ cash data chart එක පෙන්වන්නේ. ඊට පස්සේ අපි දාලා බලමු 15. හරි. දැක්ක නේද වෙනස? ඔන්න ඕක තමයි ඔය 6යි 15යි අතර වෙනස. අපි දැන් මේක 6 දාගමු. හරි. අපි දැන් ඉස්සරහට නියෝ වේව් කියන මේ trading strategy එක යටතේ අපි මේ cash data කියන chart එකේ තමයි analyze කරන්නේ. මේ candle chart එක අපිට ඕනේ නැහැ. අපි ඒක අයින් කරගන්නවා. මෙන්න මේ cash data කියන chart එකේ තමයි අපි count එක ගහන්නේ. හරි. අපි බලමු ඊගාට අපිට කතා කරන් තියෙන මාතෘකාව ගැන මොනවද තියෙන්නේ කියලා. හරි. අපි දැන් කතා කරමු මොනෝ වේව් එකක් කියන්නේ මොකක්ද කියලා. මොනෝ වේව් එකක් කියන්නේ මොකක්ද? අගය යම්කිසි දිශාවක සිට අනෙක් දිශාවට වෙනස් වන ස්ථානය දක්වා
ඇති කොටසට කියනවා මොනෝවේව් එකක් කියලා. අපි ඒක තව චුට්ටක් පැහැදිලි කරගමු. දැන් මෙතනට පේනවා ඇති මෙන්න මේ විදිහට ආපු මාකට් එක මෙන්න මෙතෙන්දි ඩිරෙක්ෂන් එක මාරු වෙලා සෙල් වෙන්න අරගෙන තියෙනවා. ඔන්න පහළට සෙල් වෙනවා. පහළට සෙල් වෙනවා. ඔන්න පහළට සෙල් වෙලා මෙන්න මෙතෙන්දී ආයේ ඩිරෙක්ෂන් එක මාරු කරගෙන තියෙනවා. ඔන්න එහෙනම් මේ පහළට සෙල් වෙච්ච සම්පූර්ණ කොටසට අපිට කියන්න පුළුවන් මොනෝවේව් එක කියලා. ඊට පස්සේ ආයේ මෙතන ඉඳන් බලමු. මෙන්න මෙතන ඉඳලා ආයි සෙල් වෙච්ච එක ඩිරෙක්ෂන් එක මාරු වෙලා බයි වෙන්න පටන්ගෙන තියෙනවා. මෙන්න මේ විදිහට උඩට බයි වෙලා තියෙනවා. ඒ බයි වෙලා ඔන්න ආයි මෙතෙන්දි එයාගේ ඩිරෙක්ෂන් එක මාරු වෙලා ආයි සෙල් වෙන්න අරගෙන තියෙනවා. ඔන්න අපිට මේ බයි වෙච්ච මූවමන්ට් එකත් කියන්න පුළුවන් මොනෝවේව් එකක් කියලා. ඊට පස්සේ ආයි මේ සෙල් වෙන ටික ඒ සෙල් වෙලා ආයි ඩිරෙක්ෂන් එක මාරු කරලා බයි වෙනවනම් මෙන්න මේ ටිකටත් අපිට මොනෝවේව් එකක් කියලා කියන්න පුළුවන්. ඔන්න ඕක තමයි මොනෝවේව් එකක් කියලා කියන්නේ. ඔයාලට පැහැදිලි ඇති කියලා හිතනවා. අපි ඊගා මාතෘකාවට යමු. ඊගාට අපිට කතා කරන්න තියෙනවා සිංගල් වේව් එකක් කියන්නේ මොකක්ද කියලා. පළවෙනි පොයින්ට් එක බලමු. ඒකේ තියෙනවා සිංගල් වේව් කියන්නේ මොනෝවේව් වලම සරලම ආකාරයයි. ඊට පස්සේ දෙවෙනි පොයින්ට් එක තියෙනවා ඇනලයිස් කරන්න පොයින්ට් එක තෝරගන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් කවුන්ට් එකක් පටන් ගන්න ස්ටාර්ටින් පොයින්ට් එක මේ සිංගල් වේව් එකකින් අඳුන ගන්න පුළුවන් කියලා තියෙනවා. ඔයාලා සාමාන්‍යයෙන් එලියට් වේව් ඉගෙනගෙන තියෙනවා නම් ඔයාලා ගොඩක් තැන් වලින් අහලා ඇති එලියට් වේව් එක කවුන්ට් කරන්න සම්පූර්ණ හිස්ටරි තියෙන chart එකක් තියෙන්න ඕනේ කියලා. සම්පූර්ණ හිස්ටරි නැත්නම් උපරිම හිස්ටරි එකක් තියෙන chart එක තෝරගෙන ඊට කලින් තිබ්බ මූවමන්ට් එක අපි ප්‍රෙඩික්ෂන් එක කරගෙන තමයි එතන ඉඳන් කවුන්ට් එක කරන්න පටන් ගන්නෙ. නියෝ වේව් වල එහෙම නෙමෙයි. ඇනලයිස් කරන්න පොයින්ට් එකක් තෝරගන්න මේ සිංගල් වේව් කියන එක වැදගත් වෙනවා. අර විදිහට සම්පූර්ණ chart හිස්ටරි එකේම ඉඳගෙන කවුන්ට් එක පටන් ගන්නෙ නැතුව අපිට හොඳ රිවර්සල් පොයින්ට් එකක් බලලා එතෙන් ඉඳන් ඉස්සරහට කවුන්ට් එක ගෙනියන්න පුළුවන්. හරි. ඊගාවට තියෙන ඊගා පොයින්ට් එකේ සිංගල් වේව් කීපයක් එකතු වෙලා පැටර්න් කියන දේවල් හැදෙනවලු. මොනවද මේ පැටර්න් කියන්නේ? අපි මේ දේවල් ගැන ඉස්සරහට ගැඹුරින් කතා කරනවා. දැනට අයිඩියා එක විතරක් ඔලුවට දාගන්න. මේ සිංගල් වේව් කියන දේවල් එකතු වෙලාලු මේ පැටර්න් කියන දේවල් හැදෙන්නේ. උදාහරණ විදිහට ඉම්පල්ස් වේව් එකක සිංගල් වේව් පහකින් සමන්විත වෙනවා කියලා කියනවා. අපි දැන් මේ වීඩියෝ එකෙන් පස්සේ ඉස්සරහට එන වීඩියෝ එකේදී ඉම්පල්ස් වේව් ගැන සම්පූර්ණ විස්තරයක් ඇතුව සම්පූර්ණ රූල් කතා කරලා ඒක ඉවරයක් කරනවා. අන්න ඒකදී අපි බලමු මොනවද මේ ඉම්පල්ස් වේව් කියන්නේ කියලා. දැන්ට අයිඩියා එක විතරක් ඔලුවට දාගන්න. ඉම්පල්ස් කියලා වේව් జాතියක් තියෙනවා. ඒ වේව් එකේ සිංගල් වේව් පහකින් සමන්විත වෙනවා. ඊට පස්සේ තියෙනවා කරෙක්ෂන් වේව්. කරෙක්ෂන් වේව් වල සිංගල් වේව් 3ත් 13ත් අතර ප්‍රමාණයක් දකින්න ලැබෙන්න පුළුවන් කියලා තියෙනවා. හරි. ඊගාට අපි බලමු සිංගල් වේව් එක අඳුනගන්නේ කොහොමද කියලා. මාකට් එකේ වේව් එකක් දැක්කම මේක සිංගල් වේව් එකක්ද නැද්ද කියලා අඳුනගන්නේ කොහොමද කියලා අපි බලමු. ඉරසට ආනත කෝණය මැනීම මගින් සිංගල් වේව් හඳුනා ගැනීම සිදු කරගනු ලැබේ. අපි මනින වේව් එක අංශක 45කට කුඩා හෝ සමානයි නම් ඒක අපි සිංගල් වේව් එකක් කියලා කියනවා. ඒ කියන්නේ අපි මනින කෝණය අංශක 45කට වෙන්නත් පුළුවන් නැත්නම් අංශක 45කට වඩා අඩු වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඒක සිංගල් වේව් එකක් කියලා කියනවා. අපි මනින කෝණය අංශක 45කට වඩා වැඩි වුණොත් ඒක සිංගල් වේව් එකක් වෙන්නේ නැහැ කියලා කියනවා. අපි උදාහරණයක් බලමුකෝ මොකක්ද තියෙන්නේ කියලා. දැන් මාකට් එක මෙතන ඉඳලා මෙන්න මේ පොයින්ට් එකට යනකල් බයි වෙලා තියෙනවා. ඊට පස්සෙත් ආයි බයි වෙලා තියෙනවා. ආයි බයි වෙලා තියෙනවා. දැන් අපි බලන්න ඕනේ මේවා සිංගල් වේව්ද නැත්නම් මේ උඩට ගිය එක සම්පූර්ණ තනි වේව් එකක්ද කියලා. ඒක මනින්නේ කොහොමද? ඒක අපි හොයාගන්නේ කොහොමද? ඒක හොයාගන්න ට්‍රේඩින් view එකේ තියෙනවා trend angle කියලා tool එකක්. මම ඒක පෙන්නන්න ඉස්සරහට. අන්න ඒකේ අංශක 45 කියන කෝණය හදාගෙන මේ නැවෙන තැන් වලට දාලා බලන්න ඕනේ. අපි පළවෙනි තැනට දාලා බැලුවහම මෙතන පේනවා ඔයාලට නැමුම අංශක 45කට වඩා අඩුයි. අංශක 45කට වඩා අඩුයි නම් මොකද්ද වෙන්නේ? මේ තියෙන්නේ අංශක 45කට වඩා අඩුයි හෝ සමානයි නම් සිංගල් වේව් එක වෙනවා. එතකොට මෙතනින් ආපු එක තනි වේව් එක මෙන්න මෙතනින් ආයි
තනි වේව් එකකට බෙදිලා තියෙනවා. පැහැදිලි ඇති කියලා හිතෙනවා. ඊට පස්සේ අපි දෙවෙනි උදාහරණයට යමු. දෙවෙනි උදාහරණේ තියෙනවා මෙන්න මෙතනින් ආපු වේව් එක මෙතනින් ආයි චුට්ටක් ඇන්ගල් එකක් වෙලා ආයි උඩට ගිහින් තියෙනවා. ඒකට අපි දාලා බලුවා ට්‍රෙන්ඩ් ඇන්ගල් ටූල් එක. ඔයාලට පේනවා මෙතන අංශක 45කට වඩා වැඩි. නැමුම අංශක 45කට වඩා වැඩි. මේ තියෙන්නේ. ඒතකොට අංශක 45කට වඩා වැඩි නම් වේව් එක සිංගල් වේව් එකක් වෙන්නේ නැහැ. එතකොට මේ තනි කොටස අපිට සිංගල් වේව් කියලා වෙන් වශයෙන් වෙන් කරන්න බෑ. හරි. ඊට පස්සේ අපි බලමු මොකද්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට තියෙනවා අංශක 45කට වඩා රිවර්ස් වුණොත් එතන රිවර්සල් පොයින්ට් එකක් වෙන්නේ. මේක පොඩි පොයින්ට් එකක් විදිහට ඔයාලා ඔලුවට දාගන්න. දැන් අපි ඉස්සරහට වේව් කවුන්ට් කරන්න බෑ. ඒ වේව් කවුන්ට් කරද්දී රිවර්සල් පොයින්ට් කියන තැන් අපිට අඳුන ගන්න ඕන වෙනවා. ඒ මොකද අපි දැන් මනිනේ වේව් වල මේ අපි කවුන්ට් කරන වේව් වල එන් පොයින්ට් එකට තමයි අපි ඒක මාක් කරන්නේ. දැන් මෙතන උදාහරණේ තියෙන විදිහට ගත්තොත් එහෙම මේ හරිය මෙහෙම බයි වෙලා තියෙනවා. ඊට පස්සේ ආයි සෙල් වෙන්න පටන් අරගෙන තියෙනවා. ඊට පස්සේ ආයි බයි වෙලා තියෙනවා. ආයි සෙල් වෙලා තියෙනවා. ආයි චුට්ටක් බයි වෙලා ආයි ලොකුවට බයි වෙලා තියෙනවා. අපි දැන් ඕකට පැටර්න් එකක් දානවා නම් කොහොමද දාන්න ඕන? අන්නේ දේ හොයාගන්න පුළුවන් අපිට එන් පොයින්ට් එක හරියට හොයාගන්න පුළුවන් මේ අංශක 45 කතාවෙන්. අපි බලමු මේක කොහොමද හොයාගන්නේ කියලා. ඔන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට එනකල් බයි වෙලා තියෙනවා මාකට් එක. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතනින් සෙල් පැත්තට අංශක 45කට වඩා වැඩියෙන් වේව් එකක් හැදිලා තියෙනවා. මෙතන මේ පොයින්ට් එකට අංශක 45 දාලා බැලුවට පස්සේ ඔයාලට පේනවා සෙල් පැත්තට අංශක 45කට වඩා රිවර්ස් වෙලා තියෙනවා. මේ අංශක 45කට වඩා රිවර්ස් වුණොත් එතන රිවර්සල් පොයින්ට් එකක් කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන උඩට ගිය මාකට් එකේ සෙල් වෙන පැත්තට මෙන්න මෙතනින් shift වෙලා තියෙනවා. එතකොට මෙතන හොඳ රිවර්සල් පොයින්ට් එකක් කියලා ගන්න පුළුවන්. එතකොට මෙතන රිවර්සල් පොයින්ට් එකක්. හරි. ඊට පස්සේ සෙල් වෙච්ච එක මෙන්න මෙතනින් ආයි බයි වෙලා තියෙනවා. එතකොට මෙතෙන්ට අංශක 45 දාලා බැලුවම ඔයාලට පේනවා. ඒක නිකන් බැලුවමත් පේනවා මෙතන අංශක 45කට වඩා වැඩියෙන් රිවර්ස් වෙලා තියෙනවා අනිත් පැත්තට. ඒ කියන්නේ සෙල් වෙච්ච එක බයි පැත්තට අංශක 45කට වඩා වැඩියෙන් ඒ ගිය වේව් එක ගිහින් තියෙනවා. එහෙනම් මෙතන එක එන්ඩ් පොයින්ට් එකක් වෙනවා. ඒ කියන්නේ එක රිවර්සල් පොයින්ට් එකක් වෙනවා. ඊට පස්සේ ආයි මෙතන ගත්තාමත් මෙතනත් ආයි බයි වෙච්ච එක සෙල් පැත්තට අංශක 45කට වඩා වැඩියෙන් වේව් එකක් ගිහින් තියෙනවා. එතකොට මෙතනත් ආයි එන්ඩ් පොයින්ට් එකක් වෙනවා. නැත්නම් රිවර්සල් පොයින්ට් එකක් වෙනවා. ඊට පස්සේ මෙතන බලමු. මෙතෙන්ට මාකට් එක ඔන්න සෙල් වෙලා තියෙනවා. ඊට පස්සේ ආයි බයි වෙලා තියෙනවා. දැන් මෙතනින් අපිට මෙතනද එන්ඩ් පොයින්ට් එක වෙන්නේ නැත්නම් මෙතනද එන්ඩ් පොයින්ට් එක වෙන්නේ කියලා හොයාගන්න ඕනේ. ඒකට මොකද්ද කරන්නේ? අපි අංශක 45 ඒක දාලා බලනවා. ට්‍රෙන්ඩ් ඇන්ගල් ටූල් එක දාලා බලනවා. පළවෙනි නැමුම තියෙන තැනට දාලා බලමු. අන්න එතෙන්ට දැම්මට පස්සේ මොකද්ද පේන්නේ ඔයාලට? එතන පේනවා අංශක 45කට වඩා නැමුම අඩුයි. ඒ කියන්නේ තිරසත් එක්ක සාදන කෝණය අංශක 45කට වඩා අඩුයි. එහෙම වුණොත් අපිට රිවර්සල් පොයින්ට් එක මෙතන කියලා ගන්න පුළුවන්ද? බැහැ. එතන රිවර්සල් පොයින්ට් එක කියලා ගන්න බැහැ. අපි ඊගාතෙන්ට දාලා බලමු. ඒ තැනට දාලා බැලුවට පස්සේ පැහැදිලිව පේනවා අංශක 45කට වඩා නැමුම වැඩි. ඒ කියන්නේ තිරසත් එක්ක සාදන කෝණය අංශක 45කට වඩා වැඩි. එහෙනම් මේ පල්ලෙහාට ගිය සම්පූර්ණ ලොකු වේව් එකේ එන්ඩ් පොයින්ට් එක තමයි මෙතන. මෙන්න මේ පොයින්ට් එක මේ B කියලා දාලා තියෙන්නේ. අන්න එතන තමයි මේ පල්ලෙහාට ආපු සම්පූර්ණ වේව් එකේ එන්ඩ් පොයින්ට් එක. දැන් මෙතන A B C කියලා එකක් මාක් කරලා තියෙන්නේ කොහොමද කියලා ඔලුවට දාගන්න එපා. ඒක මෙතන මාක් කරන්න ඕන නිසා මාක් කළේ. ඉස්සරහට පැටර්න් ಜಾති ගැන කතා කරද්දී මේ දේවල් ගැන ගැඹුරින් කතා කරනවා. ඊට පස්සේ මෙතන චූටි පොයින්ට් එකක් තියෙනවා. ඒ රිවර්සල් පොයින්ට් එකක් නෙමෙයි. ඒක මම පැහැදිලි කළා. මෙතන මොකක්ද ඒ රිවර්සල් පොයින්ට් එකක් නොවෙන්න හේතුව අංශක 45කට වඩා අඩුවෙන් තමයි රිවර්ස් වෙලා තියෙන්නේ. අංශක 45කට වඩා වැඩි වුණොත් විතරයි එතන රිවර්සල් පොයින්ට් එකක් කියලා ගන්න පුළුවන්. එතකොට B මොකක්ද? B අංශක 45කට වඩා වැඩියෙන් රිවර්ස් වෙලා තියෙනවා.
එහෙනම් B කියන්නේ රිවර්සල් පොයින්ට් එක. පැටර්න් එකක් දානවා නම් මේ රූප විදිහට දාන්නත් ඕන කියලා තියෙනවා. ඒවා අපි ඉස්සරහට කතා කරමු. හරි. අපි දැන් යමු මාකට් එකට මේකට උදාහරණයක් බලන්න. ඔයාලට පේනවා ඇති මම මේක ඇඳගත්තා. අර දැන් මේකට පැටර්න් එකක් දානවා නම් කොහොමද දාන්නේ කියලා අපි බලමු. මුලින්ම නැවිලා තියෙන තැන් ටික චුට්ටක් බලමු. මෙන්න මෙතන එක පොයින්ට් එකක් නැවිලා තියෙනවා. මෙතනින් තව පොයින්ට් එකක් නැවිලා තියෙනවා. මෙතනින් තියෙනවා. මෙතන තියෙනවා. මෙතන මෙන්න මේ පොයින්ට් ටික නැමිලා තියෙනවා කියලා ඔයාලට පේනවා. හරි. දැන් අපි මේකට පැටර්න් එකක් දානවා නම් අපි බලමු මොකක්ද දාන්න කියලා. දැන් මාකට් එක මේ විදිහට උඩට බයි වෙලා තියෙනවා. ඒ උඩට බයි වෙච්ච එක එන් පොයින්ට් එක කොහෙද කියලා හොයාගමු. මෙහෙම උඩට ඇවිල්ලා පැටර්න් එක මෙතන එකක් ඉවර කරනවා. පහළට එනවා ආයි මෙන්න මෙතන එකක් ඉවර කරනවා කියලා හිතුවට ඒක එහෙම ගන්න පුළුවන්ද කියලා අපි බලන්න ඕනේ. මොකක් කළාද? ට්‍රෙන්ඩ් ඇන්ගල් ටූල් එක දාලා. අපි ඒක ගන්න ඉතින් බලමු. මෙතන දෙවෙනියට තියෙනවා ට්‍රෙන්ඩ් ලයින් තියෙන එකේම තියෙනවා පල්ලෙහාට ඇති ට්‍රෙන්ඩ් ඇන්ගල් කියලා. ඒකට ඔයාලා මෙතන තරු ලකුණු දාගන්න. එතකොට ඔයාලට මෙතන පල්ලෙහා ෆේවරිට් ලිස්ට් එකේ පෙන්වනවා. දැන් මෙතන තියෙනවා. ඒක අරගෙන අංශක 45 අපි දාගමු. මෙතනින් අංශක 45 දාගන්නවා. ඒ අංශක 45 දාගෙන දැන් මෙතනින් මෙහෙම තියලා මනින්න පුළුවන්ද? මෙන්න මෙතනින් මෙහෙම තියලා මනින්න පුළුවන්ද? බැහැ. මොකද හේතුව මෙතනින් හරි මාකට් එක shift වෙලා තියෙන්නේ සෙල් පැත්තට. එහෙනම් අපි මේ පැත්තට දාලා හරියන්නේ. අපි එහෙනම් ඍණ 45 දාගන්න ඕනේ. හරි. අපි බලමු ඍණ 45 දාලා. ඔන්න පළවෙනි පොයින්ට් එකට දාලා බලුවා. පළවෙනි පොයින්ට් එකට දාලා බැලුවට පස්සේ ඔයාලට පේනවා නැමුම අංශක 45කට වඩා වැඩිද? නැහැ. අංශක 45කට වඩා වැඩි නැහැ. දෙවෙනි පොයින්ට් එක දාලා බලමු. දෙවෙනි පොයින්ට් එකට ඔන්න දැම්මට පස්සේ පේනවා නැමුම අංශක 45කට වඩා වැඩි. එහෙනම් උඩට ආපු පැටර්න් එකේ end point එක කොතනද? end point එක මෙන්න මෙතන. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි බලමු පල්ලෙහාට එනවා මාකට් එක. පල්ලෙහාට ඇවිල්ලා මාකට් එක මෙතනින් shift වෙලා තියෙනවා. අපි ඒක දාලා බලමු trend angle tool එක. එතන අපිට end point එකක් කියලා ගන්න පුළුවන්ද කියලා. එතකොට දැන් අපි buy පැත්තට බලන නිසා මෙතන ඍණ නෙමෙයි අපි ධන 45 දාලා බලන්නේ. ධන 45 දාලා බලමු මෙතෙන්ට. ඔයාලට පේනවා ඇති. මම ඒක චුට්ටක් වෙනස් කරගන්නම්. හරි. දැන් අපි බලමු මෙතෙන්ට දැම්මට පස්සේ පේනවා ඔයාලට මෙතන නැමුම අංශක 45කට වඩා වැඩි කියලා. අංශක 45කට වඩා වැඩි නම් මෙන්න මෙතනිනුත් මාකට් එකයි shift වෙලා තියෙනවා. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ උඩට ගිය වේව් එක සිංගල් වේව් එකක්ද සම්පූර්ණ වේව් එක සිංගල් වේව් එකක්ද නැත්නම් මේ වේව් දෙකක්ද කියලා. ඒක බලන්නේ කොහොමද? ඒකටත් අංශක 45 දාන්න ඕනේ. අංශක 45 මෙතන මේ පොයින්ට් එක දැම්මට පස්සේ ඔයාලට පේනවා ඇති. මේක අංශක 45කට වඩා වැඩි. අංශක 45කට වඩා වැඩි නම් අර ඉස්සෙල්ලා අපි කතා කළා මෙතන මේ අංශක 45කට වඩා වැඩි නම් ඒක සිංගල් වේව් එකක් වෙන්නේ නැහැ. පැහැදිලිද? අපි දැන් මාකට් එකේ බලමු එතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා. එතන ඔන්න අංශක 45කට වඩා වැඩි. ඒ කියන්නේ මේ කොටස් දෙක තනි තනි සිංගල් වේව් නෙමේ. මේ කොටසම සම්පූර්ණ කොටසම එක සිංගල් වේව් එකක්. හරි. ඊට පස්සේ මෙතෙන්ට ඔයාලට දාන්න ඕනෙත් නැහැ. හැබැයි අපි දාලා බලමු. මෙතෙන් ඔයාලට පේනවා පැහැදිලිව මාකට් එකේ shift එකක් කරලා තියෙනවා. අංශක 45කට වඩා වැඩියෙන් හැරිලා තියෙනවා. ඊට පස්සේ මේ පොයින්ට් එකද කියලා අපි බලන්න ඕනේ. මේ පල්ලෙහාට ආපු ට්‍රෙන්ඩ් එක ඉවර වෙලා තියෙන්නේ කියලා. අපි ඒක මැනලා බලමු කොහොමද කියලා. මෙන්න මෙතෙන්ට අංශක 45 දාලා බලුවට පස්සේ ඔයාලට පේනවා නැමුම අංශක 45කට වඩා අඩුයි. ඒ කියන්නේ මාකට් එක shift වෙලා තියෙන්නේ මෙතනින් නෙමෙයි. අපි මෙතෙන්ට දාලා බලමු. එතෙන්ට දැම්මම පස්සේ ඔයාලට පේනවා අංශක 45කට වඩා වැඩියෙන් නැමිලා තියෙනවා. එහෙනම් මාකට් එක මෙන්න මෙතනින් ආයි
shift වෙලා තියෙනවා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. දැන් එතකොට අපි මේකට pattern එකක් දැම්මොත් එහෙම ABC කියන pattern එක දාලා බලමු. මෙතනින් අපිට එක end point එකක් තිබ්බා. ඊට පස්සේ මෙතෙන්ට අපිට end point එකක් ගන්න බෑ. මේ උඩට ගිය සම්පූර්ණ wave එකම එක single wave එකක්. එතකොට මෙතෙන්ට B mark කරනවා. ඊට පස්සේ මේ pattern එක ඉවර වෙන්නේ මෙතනද නෑ. අපි අංශ 45 දාලා බැලුවට පස්සේ මෙතන නෙමෙයි තිබ්බේ end point එක. මෙන්න මෙතන. එහෙනම් අපි මෙතන C කියලා මාක් කරනවා. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ අපි කතා කරමු trading view එකේ තියෙන වැදගත්ම tool ටිකක් වන fib retracement tool එක, trend base fib extension tool එක, trend base fib time tool එක, fib time zone කියන tool හතර ගැන මේක ගැන කතා කරොත් neo wave වගේම elliott wave වලත් මේ tool හතර වැදගත් වෙනවා. elliott wave වල නම් time එක ගැන ලොකුවට කතා කරන්නේ නැති නිසා මෙතන retracement එකයි trend base fib extension එකයි තමයි ගොඩම පාවිච්චි වෙන්නේ. ඒ වුණාට neo wave වල අපි time එකත් ගැන කතා කරන නිසා මෙතන තියෙන මේ tool දෙකත් අපි පාවිච්චි කරනවා. අපි දැන් බලමු මාකට් එකට මේ tool ටික apply කරන්නේ කොහොමද කියලා. මම මේ විදිහට ඇඳගත්තොත් මම මේක ලකුණු ගන්නවා 1 2 3 4 5 කියලා. දැන් ලොකුවට හිතන්න යන්න එපා මම මේක මාක් කරේ කොහොමද කියලා. මම මේ ඔයාලට උදාහරණයක් විදිහට පෙන්වන්න ඕන නිසා මාක් කළේ. මෙතන අපි බලමු මට දැන් ඕන වෙනවා wave එක වගේ wave දෙක කොච්චර retrace වෙලාද කියලා බලන්න. ඒකට මොකද්ද දාන්නේ? Fibonacci retracement tool එක. ඇයි මං එහෙම කියන්නේ? Fibonacci retracement tool එක පාවිච්චි කරන්නේ අපි එක ළඟ wave දෙක සංසන්දනය කරන්න. දැන් wave එක ළඟ නේද wave දෙක තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙන්න එක ළඟ තියෙන wave දෙක. ඒ විදිහට ගත්තොත් wave තුන ළඟ නේද wave හතර තියෙන්නේ. එතකොට මේ දෙන්නත් එක ළඟ තියෙන wave දෙක. දැන් අපි ගත්තොත් එහෙම මේ wave එකයි wave තුනයි ගත්තොත් ඒ දෙන්න එක ළඟ තියෙන wave දෙකක්ද? නැහැ. ඒ දෙන්න එක ළඟ තියෙන wave දෙක නෙමෙයි. දැන් අපිට ඕනේ එක ළඟ තියෙන wave දෙක සංසන්දනය කරන්න. අපි බලමු මේක කරන්න කොහොමද කියලා. ඒක කරන්නේ දැන් අපිට ඕනේ wave එක වගේ wave දෙක කොච්චර retrace වෙලාද කියලා බලන්න ඕන. Fibonacci retracement tool එක අරගෙන wave එකේ starting point එකට දාලා end point එකට දානවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් Fibonacci level වල කොයි level එකෙන්ද wave දෙක හැරිලා තියෙන්නේ කියලා. wave දෙක හැරිලා තියෙන්නේ wave එක වගේ කොච්චරකින්ද කියලා බලන්න අපිට මේ tool එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි මේ විදිහට wave 3යි wave 4යි සංසන්දනය කරොත් අපි දාන්න ඕනේ wave 3 පටන් ගන්න තැනටයි wave 3 ඉවර වෙන තැනට. එහෙම දැම්මට පස්සේ ඔයාලට පේනවා මෙතන wave 4 wave 3 වගේ කොච්චර retrace වෙලාද කියලා. පැහැදිලිද? Fibonacci retracement tool එක ගැන කතා කරන්න තියෙන්නේ මේ ටික. අපි දැන් බලමු Fibonacci මේ trend base extension tool එක කොහොමද පාවිච්චි කරන්න කියලා. ඒ tool එක පාවිච්චි කරන්නේ එක ළඟ තියෙන wave දෙකක් නෙමෙයි එක ළඟ නැති wave දෙකක් කොහොමද retrace වෙලා තියෙන්නේ කොච්චරක් මේ වෙලා තියෙනවද කියලා බලන්න. උදාහරණයක් විදිහට අපිට ඕන වෙනවා wave එක වගේ wave තුන කොච්චරක් ගිහින්ද කියලා බලා ගන්න. එහෙම වුණොත් අපිට wave එක වගේ wave තුන එක ළඟ පිහිටි wave දෙකක් නෙමෙයි. එහෙනම් අපි දාන්න ඕනේ Fibonacci retracement එක නෙමෙයි trend base fib extension tool එක. ඒක දාලා අපිට wave එක වගේ wave තුන කොච්චර ගිහිල්ලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඒක දාන්නේ අපි මෙතන wave එකේ starting point එකට දානවා. wave එකේ end point එකට දානවා. wave තුනේ starting point එකට දානවා. පැහැදිලිද? ඔන්න ඔහොම තමයි Fibonacci extension tool එක පාවිච්චි කරන්නේ. හරි. පැහැදිලි ඇති කියලා හිතනවා. අපි තව උදාහරණයක් බලමු. අපිට ඕන වෙනවා wave 3 වගේ wave 5 කොච්චර
ගිහිල්ලා තියෙනවද කියලා බලා ගන්න. එහෙම වුණොත් අපි කරන්නේ වේව් 3 ආරම්භයට දානවා, වේව් 3 අවසානයට දානවා, වේව් 5 ආරම්භයට දානවා. එහෙම දැම්මම අපිට බලා ගන්න පුළුවන් වේව් 3 වගේ වේව් 5 කොච්චර ගිහිල්ලා තියෙනවද කියලා. පැහැදිලි ඇති කියලා හිතනවා. හරි. ඊගාට අපි කතා කරමු ටයිම් ටූල් දෙක ගැන. ටයිම් ටූල් දෙකත් ඉස්සෙල්ලා අපි කතා කරපු රීට්‍රේස්මන්ට් ෆිබොනාචි ටූල් දෙක වගේමයි. ෆිබොනාචි රීට්‍රේස්මන්ට් එක ෆිබොනාචි එක්ස්ටෙන්ෂන් එක වගේමයි. අපි මුලින්ම කතා කරමු ෆිබ් ටයිම් සෝන් කියන ටූල් එක ගැන. ඒක එතකොට ෆිබොනාචි රීට්‍රේස්මන්ට් ටූල් එක වගේ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ එක ළඟ වේව් දෙකක් අතර කාලයන් අතර කොච්චරක් මේකක් වෙලා තියෙනවද කියලා බලා ගන්න තමයි අපි මෙතන ෆිබ් ටයිම් සෝන් කියන ටූල් එක පාවිච්චි කරන්නේ. එතකොට මෙතන අපිට එක ළඟ තියෙන වේව් බලා ගන්න පුළුවන්. වේව් 1යි, වේව් 2යි, එක ළඟ පිහිටි වේව්. වේව් 3යි, වේව් 4යි, එක ළඟ පිහිටි වේව්. දැන් ඔයාලා හිතන්න එපා මම ඇයි වේව් 3යි වේව් 2යි වේව් 3යි ගත්තේ නැද්ද කියලා. ඒක ඔයාලට ඉස්සරහට තේරෙයි. ඒ දෙන්න එක ළඟ පිහිටි වේව් තමයි. ඒ වුණාට අපි ඒ දෙන්න එහෙම සංසන්දනය කරන්නේ නැහැ. ඒ දේ ගැන ලොකුවට හිතන්න එපා. මම දැන් කියන පොයින්ට් එක විතර ඔළුවට දාගන්න. දැන් මට ඕනේ මෙතන වේව් 1 වගේ වේව් 2 කොච්චර කාලය අරගෙන තියෙනවද කියලා බලන්න. ඒ දෙන්න එක ළඟ පිහිටි වේව්. එහෙනම් අපි දාන්නේ ෆිබ් ටයිම් සෝන් කියන ටූල් එක. ඒක දාන්නේ කොහොමද? වේව් 1 ගේ ආරම්භයට දානවා, වේව් 1 ගේ අවසානයට දානවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වේව් 1ට ගිය කාලය වගේ කොච්චර කාලයක් වේව් 2 හැදෙන්න ගිහින් තියෙනවද කියලා. ඊට පස්සේ අපි දාලා බලමු වේව් 3 වගේ වේව් 4 කොච්චරක් හැදිලා තියෙනවද කියලා බලන්න. ඒ දෙන්නත් එක ළඟ පිහිටි වේව් දෙක. එහෙනම් වේව් 3 ආරම්භයට දානවා, වේව් 3 අවසානයට දානවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වේව් 3 වගේ කොච්චර කාලයක් වේව් 4 හැදිලා තියෙනවද කියලා. පැහැදිලි ඇති කියලා හිතනවා. ඊට පස්සේ අපි කතා කරමු trend base fib time කියන ටූල් එක ගැන. ඒකත් Fibonacci extension tool එක වගේමයි. ඇයි මම එහෙම කිව්වේ? ඒ ටූල් එකත් අපි කාලය අතර සංසන්දනය කරද්දී පාවිච්චි කරන්නේ එක ළඟ පිහිටි වේව් දෙකක් නෙමෙයි, එක ළඟ පිහිටලා නැති වේව් දෙක. උදාහරණයක් විදිහට මට ඕනේ වේව් 1යි වේව් 3යි සංසන්දනය කරන්න. වේව් 1 වගේ කොච්චර කාලයක් වේව් 3 හැදිලාද කියලා බලන්න. ඒක අපිට බලා ගන්න වෙන්නේ මෙන්න මේ ටූල් එක. trend base fib time කියන ටූල් එක. එතකොට මට ඕනේ දැන් වේව් 1 වගේ වේව් 3 කොච්චර කාලයක් අරගෙනද කියලා. ඒකට අපි දාන්නේ වේව් 1 ගේ ආරම්භයට දානවා, වේව් 1 ගේ අවසානයට දානවා, වේව් 3 ආරම්භයට දානවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් වේව් 1 වගේ වේව් 3 කොච්චර කාලයක් අරගෙන තියෙනවද කියලා. තව මට දාන්න පුළුවන් වේව් 3 වගේ වේව් 5 කොච්චර කාලයක් අරගෙන තියෙනවද කියලා බලා ගන්න. ඒක දාන්නේ වේව් 3 ගේ ආරම්භයට දානවා, වේව් 3 ගේ අවසානයට දානවා, වේව් 5 ගේ ආරම්භයට දානවා. දැන් එතකොට පැහැදිලි ඇති කියලා හිතන ඔයාලට මේ ටූල් හතර පාවිච්චි කරන්න කොහොමද කියලා. මේ ටික ඔයාලා ප්‍රැක්ටිස් කරගන්න. ඉස්සරහට මේ දේවල් පාවිච්චි වෙනවා. එතකොට ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ දේවල් කලින් ප්‍රැක්ටිස් කරලා තියෙද්දි බය නැතුව මේ දේවල් මාකට් එකට ඇප්ලයි කරන්න පුළුවන්. හරි. අපි ඊගාට බලමු කතා කරන් තියෙන මොනවද කියලා. ඊට පස්සේ අපිට තියෙනවා types of wave. අපි ඊගාව දවසේ මාතෘකාවට අද පොයින්ට් ටික පොඩ්ඩක් ලියාගෙන ඉවරයක් කරලා වීඩියෝ එක එන්ඩ් කරමු. අපිට කතා කරන්න තියෙනවා වේව් වර්ග ගැන. ප්‍රධාන වශයෙන් වේව් වර්ග දෙකකට බෙදෙනවා මාකට් එක. එක තමයි මොටිව් වේව්, දෙක කරෙක්ෂන් වේව්. මොටිව් වේව් එකක් කියන්නේ මොකක්ද? මොටිව් වේව් එකක් කියන්නේ ට්‍රෙන්ඩ් එකේ දිශාවට ගමන් කරන වේව් එක. ඒ කියන්නේ අපි මාකට් එකේ ට්‍රෙන්ඩ් එක බයි පැත්තට තියෙනවා නම් මේ බයි පැත්තට හැදෙන වේව් වලට අපි කියනවා, ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එකේ දිශාවට හැදිලා තියෙන වේව් වලට කියනවා මොටිව් වේව් කියලා. මොටිව් වේව් ප්‍රධාන වශයෙන් කොටස් පහක් තියෙනවා. මොටිව් වේව් එකක් ඇතුළේ තව ප්‍රධාන වශයෙන් කොටස් පහක් තියෙනවා. ඒ ගැන දීර්ඝව කතා කරමු. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා කරෙක්ටිව් වේව් ගැන. කරෙක්ටිව් වේව් කියන්නේ මොකක්ද?
ට්‍රෙන්ඩ් එකේ දිශාවට විරුද්ධව ගමන් කරන වේව්. ඒ කියන්නේ බයි වෙන මාකට් එකක් නම් මෙහෙම මාකට් එක බයි වෙනවා නම් ඔන්න සෙල් පැත්තට වේව් එකක් හැදෙනවා. එතකොට මෙන්න මේක මොකද්ද? මේක කරෙක්ටිව් වේව් එකක්. ඒ කරෙක්ටිව් වේව් වර්ගත් බෙදෙනවා කොටස් ගාන මත. කොටස් 13ත් අතර තමයි මේ කරෙක්ටිව් වේව් හැදෙන්නේ. ඒව අනුව ඒ කරෙක්ටිව් වේව් වර්ග වලට බෙදෙනවා. අපි මේ දේවල් ගැන ඉස්සරහට කතා කරමු. හරි එහෙනම් අපි ඊගාව දවසේ වීඩියෝ එකේදී කියන්න යන්නේ මේ මොටිව් වේව් කියන්නේ මොනවද කියලා. ඒ ගැන ලොකු විස්තරයක් අපි කතා කරනවා. ප්‍රයිස් එක කොහොමද බලන්නේ, ටයිම් එක කොහොමද බලන්නේ ඔය දේවලුත් එක්ක. එහෙනම් අපි ඊගා දවසේ හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් එකක් තියලා යන්න. ගැටලු තියෙන තැන් මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි ඒ දේවල් ගැන ඉස්සරහට කතා කරමු.